අපි හදාගෙන ඉන්න සිතුවිලි වල කිසිවක්ම නැහැ. බාහිරත් අපි හිතන දේ මිසා බාහිර දෙයක් නැහැ. සිතන දේවල් සිතුවිලි බාහිරට අයිතිත් නැහැ. මේ රූපේ ඔබ ඔය කතා කරන නම තියෙන කෙනා ඉන්නවද? මේ ශරීර කූඩුවේ දෙය කෙනා ඉන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනු අත නීවා රූපං සමනුප්පස්සති රූපේ මාත්මේ කරගෙන ආත්මේම රූපේ කරගෙන රූපේ තුල තියෙනවා කියලා හිතාගෙන ආත්මේ තුල රූපේ තියෙනවා කියලා හිතාගෙන ඒ කිසිවක්ම නැහැ. මේ කතාව මහා ශුන්‍යතාවයටයි එන්නේ. මේ සිතින් නිදීමයි නිවන කියන්නේ. නිවන් මඟ. ඒ සඳහා අප මේ සත්‍ය දැනගන්න ඕනේ. අවිද්‍යාව තුලයි සංඛාර හැදෙන්නේ. ඒ නිසයි විඥානය හැදෙන්නේ. සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. විඥානේ දැන ගැනීම තමයි සලආයතන කියන්නේ. විඥාන පත්‍ය නාම රූප. නාම රූප ගැට ගැසීම බාහිර හැඩතලයට ශබ්දයකට ගැසීම. ඒ නිසා නාම රූප පත්‍ය සලආයතන. සලආයතන වෙනවා කියන්නේ ඒ ඇස අරලා බාහිර බලනකොට බාහිර ප්‍රසාදවත් වීම දැන ගැනීම. මෙතන තියෙනවා චිත්ත නියාමයක්. ඒක දැනගන්න. කම්ම නියාම, ඊතු නියාම, බීජ නියාම, චිත්ත නියාම. නියාම ධර්ම නියාම ධර්ම පහක් ගැන පංච නියාම ධර්ම බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සිත හැදෙන හැටි. සිත මේ කයත් නෙමෙයි, බාහිරත් නෙමෙයි. සිත බාහිරට අයිතිත් නැහැ, කයට අයිතිත් නැහැ. හැබැයි ආලෝකයක් නැතුව පේන්නේ වගේ බාහිර නැතුව සිතකුත් නැහැ. සිත බාහිර දෙයක් දටගන්නේ පොතක් දටගන්නේ එතනයි මෙතනයි අතර ඒ හටගත්ත මෙතනත් සිතක් නැත්තම් බාහිරත් සිතක් නැත්තම් සිත මේ අතර අන්තරීක්ෂයේ අන්තර්වික්ෂයේ එතනයි මෙතනයි අන්තරේ ඒ අතර විශ්වය සිත හටගන්නේ. අපි එහෙම කිව්වට මේකේ තනක් දෙයක් පනවන්න බෑ. හුදෙක් මේ කතාව වෙනස්ම ස්වභාවයක් ගන්නවා. කෙනෙක් දෙයක් නැති තැන ආත්මීය ස්වභාවයට අනාත්මීය ස්වභාවයට එනවා. මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකිනා කියනකට එයා දකින්නේ යාගේ හිතම කියලා දැනගන්න. බාහිර දෙයක් නෙමෙයි. ඒතර ඒක නා බාහිරින් මිදෙනවා. ඒක නා සත්‍ය අවබෝධ කරගන්නවා. මේක නුවණින් දකින්න ඕනේ. ඒ සත්‍ය හැමෝම දැනගන්න ඕනේ. හැමෝම කතා කරන්න ඕනේ. අපි හංගගෙන හිටියා කියලා රහස් විදියට තද කරගෙන හිටියා කියලා පළක් නැහැ. කාටවත් එකෙන් පළක් නැහැ. මේව හුදෙක් දකින්න මේ සිත තමන්ගේ සිතම. බාහිර අපි හිතන දේ බාහිරට ඇති නැහැ. සත්‍ය දකින්න. සත්‍ය තුලින් ඔබ මෙලව සියල්ලම මායාවක් බව අවබෝධ කරගනිවි. සියල්ලෙන් මිදුණු තැන මහා සම්මා දිට්ඨියටපත් වේ. ඒ සම්මා දිට්ඨිය ආර්ය භූමියේ ආරෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි සම්මා වාච සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි. ඉතින් මේ සම්මා දිට්ඨිය තමයි පෙරට කරගෙන තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්න ඕනේ. කල්‍යාණ මිත්‍රෙක් වනේ ඒ සත්‍ය දැනගන්න. එවිට තමන්ට සත්‍ය ලෝකේ සැබෑ වෙනවා. සම්මා දිට්ඨි සම්මා කම්මන්ත ගේ කර්මාන්ත ආජීවයේ ජීවිකාව ව්‍යායාම සියල්ලම ඒ සියල්ලම මිදුණු තැනකයි තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ආජීව සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා සති සම්මා සමාධි මේ සිත එනේන අරමුණේ දැකීමම සත්‍ය දැකීමම සතියක් බවට පත් වෙනවා. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන්නේ මේ කාරණාමයි. පංච ඉන්ද්‍රිය ධර්ම.
පංච ඉන්ද්‍රිය ධර්ම සද්ධා කියන්නේ සත්‍ය දකිනවා. වීරය කරනවා සිතට හැම මොහොතම සත්‍ය පෙන්වන. සද්ධා වීර සතිය ඒක දැකීම ඒ එන අනිමිත්ත සත්‍ය දකින විට ඒ අනිමිත්ත බවට පත් වෙනවා. අනිමිත්ත ශුන්්‍යත ඒ මහ ශුන්‍යතාවයට පත් වෙනවා. අප්‍රණීත වෙනවා. ඒ චේතෝ විමුක්තියයි නිවන් මාර්ගය. මේ මනාකොට නුවණින් දැකිය යුතු වෙනවා. මේ කාරණේ බැලු බැලමට කැඹුරුයි වගේ දැන්නට ඇත්තට මේ කාරණේ හරියට මෙනෙහි කරොත් මේ පරම සත්‍යය. හේතුඵල ධම ගැන යමක් අපි කතා කරත් හේතුව නිසා හටගන්න ඵලය කොහොමද? හේතුව Taman සත්‍ය නොදැනීම. අවිද්‍යාව. ඵලය කොහොමද? බාහිර දෙයක් හමු වීම. සමුදේ. සමුදේ බාහිර දෙයක් අටගත්තොත් ඒක දුකක්මයි. පොතක් අටගත්තොත් ඒ පොත දුකක්මයි. සැප දුක්ඛං දුක දුක්ඛං බුදුන් වහන්සේ දුකේ ප්‍රපද තමයි සැප දුක කියන්නේ. දෙකම දුකක්මයි. වේදනාවක් විඳීම. ඉතින් මෙතන නුවණින් දකින්න ඕනේ හේතු කියන්නේ මේ අවිද්‍යාව නොදන්නකම ඵලය කියන්නේ බාහිරට ගිය සිත. හැබැයි බාහිරට නොගිය පජානාති අවබෝධ කරගත්තොත් මේ විඥානේ දැන ගැනීම බාහිර නෙමෙයි මගේ හිතමයි කියලා. ඒ වේදනා සංඥා සංකාර විඳීම් හැදිරීම් දැන ගැනීම ඔස්සේ එන ස්කන්ධයනේ අපි ඒකට කියන්නේ. භාෂාව කොයි විදිහට තිබ්බත් පැහැදිලි කිරීම වැදගත් වන්නේ. නිවැරදිව පැහැදිලි කළ යුතුයි මේ කාරණා. හේතුඵල ධහම තුළ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ හේතුව නිසා හටගත්ත ඵලෙ ආලෝකය නිසා හටගත්ත ප්‍රතිබිම්බය ආලෝකය නැති විට නැති වෙලා යනවා. එතන කොහෙන්ද පුජ්‍යලේක ආත්මයක් එහෙම දෙයක් නැහැ. මේ ධර්මයේ අනාත්මස. ඒකයි මේ අනිමිත්තයි මේ ධර්මයේ නිමිත්තක් පොතක් කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. දරුවගේ දොර වතු පිටිය හැමදේම නිමිති. පොත නිමිත්තක්. මේ මගේ ඇඳුම ගවුම හැමදේම නිමිති. මේ රතු පාට ගව මල් ලස්සන නිමිති. මෙතන නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය දකිනවා කියන්නේ සිතට එන අරමුණ ඒ අරමුණේ සත්‍ය පිහිටනවා. ඒ විදිහට මුලින් ව්‍යායාමකින් වීරිය කළා. සද්ධා වීරිය ඒ වීරිය තුලින් එන සිත දකින්න ඕනේ. සද්ධා වීරිය සතිය ඒක සත්‍ය දකින්න සතිය සමාධි. සත්‍ය දකින්න සිත ඇති වෙන සමාධිය. සියල්ලෙන් මිදුණු තැනයි. ඒ සමාධි වසිත ලෝකෝත්තර භූමියේදී හමු යන්නේ. ඒ නුවණින් දකින්න ඕනේ මේ මහා නුවණට හසු වෙන මේ කාරණේ. මේ දකින්න තමයි අපි ප්‍රතිපදාවක් කරනවේ. බුදුන් වහන්සේ මේ දුක බාහිර දෙයක් අටගත්තොත් දුකක් එතකොට ඔබ දන්නවා සමුදය දෙයක් අටගත්තොත් සමුදය ආර්ය සත්‍ය දෙයක් අටගත්තොත් ඒ දෙයට එක්ව ඇලෙනවා ගැටෙනවා තණ්හාව ඇති වෙනවා. බොහෝ අය ලිඛිත භාෂාවේ පොතපත කියවනකොට අමු වෙන්නේ සමුදය නිර්වචනය කරන්න තණ්හාව කියලා. නමුත් ඒ ඇලෙන ගැටෙන සිත ස්වභාවය තමයි තණ්හා කියන්නේ. නමුත් සමුදය දෙයක් අටගත්තොත් ඒ දෙයට කොහොමද ඇලෙනවා ගැටෙනවා. දෙයක් හට නොගැනීමට නම් සත්‍ය දකින්නම වෙනවා. සම්මාදිට්ඨිය දෙන්නේ නැතන. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. තමන් මේ සත්‍ය දේ දකින්න ඒ සත්‍ය දකින්න මුලින් උත්සාහ කළ වීරියෙන් කරාට පසු ඒ සතිය බවට පත් වෙන සමාධිය බවට පත් වෙන ඒ තුළ ඒ යථාර්ථයක් බවට පත් වෙනවා. සත්‍ය දකින්න හැම දෙයකම සත්‍ය පේන්න ගන්නවා. අරමුණු කරන්නේ කුමක්ද අරමුණු වෙන්නේ? ඒහි සත්‍ය දකින්නකොට ඒ බාහිරට යන්නේ නැහැ. බාහිරින් මිදෙන කෙනාට බාහිර දෙයක් පූජා කරන්න පින් කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. කර්මයක් පලවන්න බෑ. යම් වේදිතං සංජානාති අසංජානතං විතක්කේති යම් විතක්කේතං ප්‍රජානාති. ඒ පරජානාති කියන්නේ සත්‍ය දකින්න එකයි. යම් විතක්කේතිතං විජානාති කියන්නේ. ඒ දැන ගැනීම විඥානයේ බාහිරට විජානාති වෙලා. ඒ මොනොත් සසර දුකයි. සසර කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිත් පරම්පරාව. ඇති වෙනව නැති වෙනව. එයමයි සසර. ඉතින් දකින්න නුවණින් මේ කාරණේ